අද සකුරා ගැන. ඔබ සකුරා ගැන දන්න දේට අද මා දෙයක් එකතු කරන්න. සකුරා මල. සකුරා මල ජපානය නියෝජනය කරන ප්‍රධානම මල් වර්ගයක්. සකුරා මල කොටස් කිහිපයකට නම් කර හැකි. එක යමත් සකුරා, සොමේසීනොත්, සතොස්, හිඟන්, කසුම්, ඔසීමත් යන නම් වලින් සකුරා මල් කිහිපයක් ජපානය පුරා විහිදී තිබෙනවා. ජපානයට විතරක් නෙමෙයි ආවේනික. දැන් වෙනකොට කොරියාව, වියට්නාමය, තායිලන්තය වගේ රටවල සකුරා මල දකින්නට පුළුවන්. මොකද ඒ මලේ තියෙන විශේෂත්වය නිසාම. යමත් සකුරා මල විතරක් තද රෝස පාට වෙන අතර අනිත් සකුරා මල් ලා රෝස පාටත් සුදු පාටත් ගන්නවා. මල් යායකට පුළුවන් රිදුන සිත් දසදහසක් දුකින් මුදවන්න. ගිහින් එන්න.